මම මේ රැඳිලා ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ ඔයාලා හැමෝගෙම හීනයක් වෙච්ච යුනිවර්සිටි එකක්. එතකොට ඒ හීනේ හැබෑ කරගත්තු අයත් ඉන්නවා. ඒ වගේම මේ හීනේ හැබෑ කරගන්න බලාගෙනත් ඔයාලා කීප දෙනෙක් ඇති. ඉතින් මටත් පුළුවන් වෙනවා මීට අවුරුදු 5-6කට කලින් උසස් පෙළ විභාගයේ සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්න. ඒකත් එක්ක මේ තියෙන ලස්සන විශ්වවිද්‍යාලය පුරාම මට ඇවිදින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දිව්‍ය සාක්ෂණ එලිමහන් රංග පීඨයේ මේක විතරක් නෙවෙයි. මේ වගේම ලස්සන ගොඩාක් දේවල් අපිට දකින්න පුළුවන් මේ විශ්වවිද්‍යාලයට. ඉතින් ඔයත් මේ අවුරුදු විභාගයෙන් ළමයෙක්ද? ළඟී කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරිද 2025 උසස් පෙළට මුහුණ දෙන්න. ඉතින් මේ අවස්ථාව ඔයාලට. ඉතින් ඔයාලා වෙනුවෙන් හෙට සහ අනිද්දා දිනේ, ඒ කියන්නේ නොවැම්බර් 3 වෙනිදා සහ 4 වෙනිදා කියන දවස්වල අපි හිතුව පොඩි අලුත් වැඩක් කරන්න. අලුත් වැඩක් කියලා කියන්නේ ඔයාලා දන්නවා මේ අවුරුද්දේ ඔයාලා බයෝ හරි මැත්ස් හරි වලින් ප්‍රශ්නේ විභාගෙ ලියනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන ගොඩක් වෙලාවට මුහුණ දෙන විෂයක් තමයි රසායන විද්‍යාව කියලා කියන්නේ. හැබැයි ඔය සබ්ජෙක්ට්ස් දෙකෙන් තියෙන පහසුම ලේසිම විෂය තමයි රසායන විද්‍යාව කියලා කියන්නේ. සරල උදාහරණයක් ගන්නවා නම් ඔබ පසුගිය ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දීලා තියෙනවා නම් පාස් පේපර්ස් කරලා තියෙනවා නම් රසායන විද්‍යාව පේපරය කියලා කියන්නේ හැම අවුරුද්දෙම එකම වගේ ප්‍රශ්න කීපයක් අහන ඉතාමත්ම පහසු ප්‍රශ්න පත්‍රයක්. හැබැයි ඒ දේවල් උනත් කරගන්න බැරුව බේසික් එක හරියට දන්නේ නැතුව මූලිකම දේවල් ටික හරියට දන්නේ නැතුව ඉන්නවනම් ඔබ මෙල වෙද්දි තියෙන්නේ අනිවාර්යයෙන්ම W මට්ටමේ වෙන්න පුළුවන්, S මට්ටමේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් C මට්ටමේ වෙන්න පුළුවන්. ඔන්නේ මූලික දේවල් ටික හරියට දැනගෙන සහ මේ අවුරුද්දේ එන්න පුළුවන් ප්‍රශ්න වල අනුමාන ගැන දැනගෙන හරියට හොඳට රිසල්ට් එකක් දාලා හොඳ ප්‍රතිඵලයක් දාලා ඔබත් කැමති නම් මෙන්න මේ විශ්වවිද්‍යාලයට එන්න ඔබට පුළුවන් මේ විශ්වවිද්‍යාලයට එන්න වරම් හිමි කරගන්න. ඉතින් එකතු වෙන හෙට රෑ 9ට කෙම්බිච් චන්ද්‍ර YouTube channel එකත් එක්ක හෙට රෑ 9 ඉඳන් අපි සාකච්ඡා කරන වැදගත්ම කරුණු සුවිශේෂී අනුමාන සහ හැමදාම විභාගයට ඇවිල්ලා තියෙන හැමදාම එන ඔබට මග හැරෙන මූලිකම දේවල් ටික අපි කතා කරනවා සරලව, ඉතාමත්ම සරලව. ඒ නිසා හෙට දවසේ වෙන් කරගන්න වෙලාව සහ අනිත් දවසෙත් අපි අනිත් දවසේ සවස් 6ට කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩසටහන. ඒකත් එක්ක අපි හම්බෙමු YouTube නාලිකාවත් එක්ක. දිගටම රැඳිලා ඉන්න අපි ඉස්සරහදිත් වැදගත්ම දේවල් එක සරලව ජීවිතයට ගැලපෙන විදියට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට ලස්සනට රසායන විද්‍යාව ඉගෙන ගන්න. එහෙනම් ජය වේවා.